හරි. මේ සුසල අද මේකට කිසිම සම්බන්ධතාවයක් නැහැ අපි අද කරන එක. ඒ කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එකට කිසිම ගැළපීමක් නැහැ ඒක. ගැළපීමක් නැහැ කියන්නේ මේමයි. ඒක ඕවරෝල් අපි මේ software engineering වලදී අ, අපේ data වල තියෙන protection එකට අදාළව තමයි අද පොඩි දේවල් ටිකක් සාකච්ඡා කරන්නේ. දැන් පහුගිය ටිකේ අපි සාකච්ඡා කරා admin login එක ඒ වගේ දේවල් ටිකක් ගිය සතියේ මට කරන්න දෙයක් නැති හින්දාම මම Excel එකකට කොහොමද මේක data ටිකක් export කරන්න කියන එක පැහැදිලි කරා. ඒක මම හිතනවා ඔයාලා කරගන්න ඇති කියලා group එකට දාලා තිබුණේ නැහැ කරලා ඒ විස්තර. හරි දැන් කවුද ලසිත රෙකෝඩ් එක බලන ගමන් නම් ඉන්නේ මේ කරන දේවල් ප්‍රැක්ටිස් කරන්න මේක ඉතාල වැදගත්. මේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ encryption and decryption කියන මේ දේවල් දෙකක්. හරිද? මේවා ඔයාලට සාමාන්‍යයෙන් මේ ඒ කියන්නේ කොහොමවත් ක්ලාස් එකකින් මේවා කියලා දෙන්නේ නැහැ. අපි ඉතින් අපිට අවශ්‍ය කරන කොහේ හරි කොයි එක තැනකින් තමයි Google එකෙන් හරි එහෙම තමයි කරන්න වෙන්නේ. හරිද? නමුත් C# වලට අදාළව මම ඔයාලට කියලා දෙන්නම්. මේ අපි කොහොමද අපිට වැදගත් කියන දත්තයක්. ඒ කියන්නේ දැන් අපිට මේ encryption and decryption ඕන වෙන්නේ ගොඩක් දුරට මේ ඔයාලා උදාහරණයක් විදිහට හිතන්න login එකකට login එකේ password. දැන් ඔයා දන්නවද Google සමාගම Google සමාගම ගත්තොත් මේ Google එකට Google එකේ අයිතිකාරයටවත් බෑ අපේ password කියවන්න. හරිද? අපේ password කියවන්න බෑ. ඒ system එක හදලා තියෙන මේ ලෝකේ කිසිම කෙනෙකුට password කියවන්න පුළුවන් විදියට නෙමෙයි. password suggest කරන්න විතරයි පුළුවන්. hack කරනවා කියලා කියන්නේ වෙනත් මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරලා account එකට log කරන එක. නමුත් කිසිම වෙලාවක password එකක් දිහා බලාගෙන, ඒ කියන්නේ password එකක් තියෙන ඒ database එකක් ඇතුළට ගිහිල්ලා password copy කරලා ඒ password එක අරගෙන system එකට log වෙලා ඒ විදිහට log වෙන මොකක්වත් hack කරන විදිහක් වෙන්නේ නැහැ. ලෝකේ වෙන්නේ password එකක් කවදාවත් එහෙම බලන්න බෑ කාගේවත්. හරිද? ඒවා encrypt වෙලා තමයි යන්නේ. දැන් අපි WhatsApp එකේ වුණත් අපි කතා බහ කරන දෙයක්, එතකොට message කරන දෙයක් වුණත් යන්නේ encrypt වෙලා. ඒ කියන්නේ අපි යවන එක ඒ වෙලාවේ encrypt වෙලා encrypted file එක තමයි එහා පැත්තට යන්නේ. එයාගේ ෆෝන් එකට ගියාම තමයි ඒක decrypt වෙලා එයාට පෙන්වන්නේ. ඒ device එකේ තියෙන app එකේ ඒ අදාළ WhatsApp එකෙන් තමයි ඒක වෙන්නේ. හරිද? ඉතින් මේ බලන්න encryption ක්‍රියාවලිය කොච්චර වැදගත්ද කියලා කියනවා නම් මේ අතරතුර අතරමැදියෙකුට කිසිම වෙලාවකට සම්බන්ධ වෙන්න බෑ. හරි. ඒ වගේ අපේ දැන් මම මේ login එකක් ඔයාලට කියලා දෙන්නම් ඉස්සරහට කොහොමද user login form එකක් අපි මේ පාස්වර්ඩ් එක කාටවත් පේන්නේ නැති විදිහට අපි ටයිප් කරනකොට පාස්වර්ඩ් එක ඩොට් එකක් එහෙම නැත්නම් මේ ස්ටාර් එකක් ඒ විදිහට වැටෙන්නේ කොහොමද? ඒකත් මම ඔයාලට කියලා දෙන්නම්. සහ ඒක ඒ විදිහට වැටුණා කියලා database එකේදී අපේ පාස්වර්ඩ් එක ඕන කෙනෙකුට පෙන්වනවා. ඒක database එකට ගියාම කොහොමද encrypt කරන්න කියලා එකත් කියලා දෙන්නම්. හරි. database එකට ගියාමත් කොහොමද encrypt වෙන්නේ කාටවත් බලන්න බැරි විදිහට ආපහු ඒක අපි log වෙනකොට මේ අපි password එක දෙද්දී ඒ encrypt වෙලා තියෙන එක decrypt කරලා ඒ same decryption එක match වුණාම තමයි log වෙන්නේ. ඉතින් ඕකේ ලොකු process එකක් තියෙනවා. මම ඒක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් ඒක අදාළ කොටස කරද්දී. මේ එතකොට ළමයි දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි මේ බ්‍රහස්පතින්දා කරගෙන ආව ක්ලාස් එකේ මේ C# වල කියලා දෙන්න තියෙන්නේ තවත් report විතරයි. ඊට පස්සේ search කියලා දෙන්න තියෙනවා. ඔය දෙක විතරයි. ඒක දවස් දෙකකින් විතර ඉවර වෙනවා. දැන් අද මම ඔයාලට report කියලා දෙන්න යන්නේ. ඔයාලට අමතර දෙයක් කියලා දෙන්න ඕනේ කියලා හිතුන නිසා තමයි මම මේක අද කියලා දෙන්නේ. හරිද? එතකොට මේ හොඳට මතක තියාගන්න මේ අපි මින් පස්සේ හරිද? මින් පස්සේ නෙමෙයි. තව ඕනනම් දවස් 3ක් විතර වගේ බ්‍රහස්පතින්දා ක්ලාස් එක කරනවා. ඊට පස්සේ මම ඔයාලට පටන් ගන්න ඉන්නේ මේ දැන් C# වල මෙතනින් එහාට ඊට වඩා ඇඩ්වාන්ස් දේවල් තියෙනවා. දැන් ඉතින් ඔයාලගේ chance එක, ඔයාලගේ වාරයේ ඔයාලා ප්‍රොජෙක්ට් එකක් මම ඔයාලට දෙනවා. හිමින් ඉන්න ගමන් ඒ ප්‍රොජෙක්ට් එක මේ පටන් ගන්න මම ඔයාලට පොඩි කියන්නේ සරල ප්‍රොජෙක්ට් එකක් දෙන්නේ. දැන් ඔයාලට මම ගොඩාක් දේවල් කියලා දුන්නා. මම කියලා දුන්නා save update delete ඊට පස්සේ search data load කරන්න ඊට පස්සේ user login එකට user login දෙද්දී privileges set කරන්න ඒව කියලා දෙනවා දුන්නා. හරිද? ඒ කියන්නේ අපි දැන් login එකකට ගියොත් එහෙම login එකෙන් ගියොත් දැන් admin login එකේ මෙන්න මේක අපි හිතමුකෝ registration එක කියලා.
දැන් මේ රෙජිස්ට්‍රේෂන් එක ඕක නෙමෙයි. ෆෝම් 1 මේ තියෙන්නේ. මේකට ගියාම හරිද? මෙන්න මේ අපි හිතමුකෝ view data කියන එක. හරි. ඇඩ්මින් ගෙන් ගියොත් විතරයි view data කියන බටන් එක පේනවා. බටන් එක තියෙනවා. නමුත් ඒක disable වෙලා තියෙන්නේ. ක්ලික් කරාට මුකුත් වෙන්නේ නැහැ. හරිද? අපි user normal user account එකකින් ගියොත් තමයි මේ view data කියන බටන් එක disable වෙන්න ඕනේ. අපි admin account එකකින් ගියොත් අපිට මෙන්න මේ view data කියන එක enable වෙලා තියෙන්න ඕනේ. අන්න ඒ විදිහට දෙයක් ඔයාලට මම කලින් කිව්වා කරන්න කියලා. හරි. බලන්න අවුලක් නැහැ. දැන් ආයෙ පටලවා ගන්න එපා. ඔයාලා මේ විදිහට ප්‍රොජෙක්ට් එක කරගෙන යනකොට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මම ඉන්නවා ඔයාලට ඒක කියලා දෙන්න. ඒක නිසා කිසි දෙයකට වය වෙන්න එපා. ඔයාලා ප්‍රොජෙක්ට් එක කරගෙන යන normal එකේ මේ login එක මම කියන විදිහට login එකක් තියාගන්න. මේ මම ඔයාලට වෙනම ඒ ප්‍රොජෙක්ට් එකට අදාළව ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් හදලා දෙනවා ඔයාලට. ඒ කියන්නේ ඔයාලට වෙනම PDF එකක් මම හදලා දෙනවා. හරි. ඒ PDF එක සිංහලෙන් දෙන්නේ. බය වෙන්න එපා ඉංග්‍රීසි වලින් නෙමෙයි. සිංහලෙන් දෙන්නේ තනිකරම ඔයාලා ඒක සිංහලෙන් එක කියවලා මට වෙන්න ඕන දේ ඔක්කොම තියෙනවා ඒකේ මට කරලා දෙන්න. හරිද? එතකොට එතනින් මේ ඒ කොටස් ඉවර වෙනවා. ඊට පස්සේ මම ඔයාලට පටන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නේ මේ Python. හරිද? Python ඉගෙන ගත්තොත් වඩාත් හොඳයි. C# එක්ක Python උත් යනවා නම් මේ ගොඩාක් හොඳයි. මොකද මම AI අර අපේ group එක තියෙනවනේ. AI series එකේ. ඒක මම free නේ කරන්නේ. දැන් AI group එකේ මම වීඩියෝ කිහිපයක් කරගෙන තියෙන්නේ. හරිද? ඒකට තාම අප්ලෝඩ් කරේ නැහැ. කට්ටිය කරන්නෙත් නැහනේ. ඉමීට තමයි දාන්නේ. ඉතින් ඒක නිසා මම බැලුවා ඔයාලට මේ කියලා දෙන ගමන් ඒක එහෙමම රෙකෝඩ් කරලා අර group එකටත් එහෙමම දාන්න. හරිද? මේ එතකොට දෙකක් වෙනවනේ. හරිද? අපරාධයන්නේ නිකන් මම ඒක මහන්සිලා රෙකෝඩ් කරනවා කට්ටිය ඒවා කරනවද කියලාවත් දන්නේ නැහැ. ඒක නිසා මම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ මම කරන ක්ලාස් එකේ. ඒක නිසා මම Python පටන් ගන්නවා තව සති 3කින් විතර. හරිද? මේ Python පටන් ගත්තට පස්සේ අපි දිගටම කරගෙන යමු Python. ඊට පස්සේ AI පැත්ත මම ફોකස් කරගෙන මම මේක කරන්නම්. දැන් මේ අපි ඉගෙන ගත්ත දේවල් කොහොමද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට පරිවර්තනය කරන්න කියන එක පැහැදිලි කරන්නම්. මේ ඒවට තව ඉස්සරහට ඉගෙනගෙන යන්න ඕන. හරිද? එහෙම හොඳයිනේ. හරි. දැන් එහෙනම් මම ඔයාලට අද කරන්න යන්නේ මේව දෙයක්. අපි යමු ඉස්සල්ලාම නිව් ප්‍රොජෙක්ට් එකක් ගන්න ඕනේ. මම ඔයාලා කැමති නම් නිව් ප්‍රොජෙක්ට් එකක් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ නිව් ප්‍රොජෙක්ට් ගන්නෑ මම මෙන්න මේකටම අල්ලලා හරි නැත්නම් මම ෆෝම් වලටම අල්ලලා මෙන්න මෙතනින් ඇඩ් ගිහිල්ලා මම නිව් අයිටම් කියන එකට යනවා. හරිද? නිව් අයිටම් එකට ගිහිල්ලා නිව් අයිටම් එකේ මම ගන්නවා Windows Form කියන එකට ගිහිල්ලා පුටා ඉන්න ඔයාලා මුකුත් ටයිප් කරන්න එපා මම මේ පොඩ්ඩක් අර සර්ච් කරලා තියෙනවද කියලා බලන්න. හරි Windows Form එකට යනවා. හරි Windows Form එකක් මම ක්‍රියේට් කරගන්නවා. මෙතනින් encrypt නැත්නම් crypto කියලා. හරි crypto කියලා මම දාගන්නේ ඇඩ් ගියා. හරිද? මෙතනින් අපි මේකම ඕකේ කරමු. හරි crypto cs කියලා ඔන්න එකක් ආවා. හරිද? දැන් මේකේ crypto කියන එකේ මම මේකේ text field එකක් ගන්නවා. මේ මෙතනින්
මේ ටෙක්ස්ට් බොක්ස් එක මෙතනින් අරගෙන මේව දාගන්නවා. මේකෙම තව දාගන්නවා එකක්. ඊට පස්සේ ලේබල් එකක් ගන්නවා. මේ ලේබල් එකට මම දානවා නම encrypt encrypt කියලා. මම මේකේ ටෙක්ස්ට් නම් එහෙම මේ හදන්නේ නැහැ. මම පුළුවන් තරම් ඉක්මනින් මේ ඒ කියන්නේ මේ රෙකෝඩ් එක අර කාලය අඩු කරලා කරන්න. මේකට මම දානවා decrypt කියලා. හරි. දැන් මේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකට මම දාන්න ඕනේ නම txt encrypt. මේකට දාන්න ඕනේ txt decrypt. හරි. කුසල මාත් එක්කමද යන්නේ කොහොමද? Itu poinnya bang keren itu. මම මෙතනට දානවා ටෙක්ස්ට් එක encrypt. ඊට පස්සේ decrypt. මම එන්ක්‍රිප්ට් එක කියලා දෙන්නම්. ඩීක්‍රිප්ට් එකට දාලා කෝඩ් එකක් මම ඔයාලට දෙන්නම්. ඔයාලා කෝඩ් එක ඒ කෝඩ් එක ටයිප් කරන. දැන් මේකේ පැහැදිලි කිරීම කියොත් දැන් එන්ක්‍රිප්ට් කියන්නේ මේවා ළමයි මේ පොඩි කෝඩ් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් සේව් අප්ඩේට් ඩිලීට් එකක් කරනවා වගේ මේ හරි ලේසි සරල පහසු නිකන් එහෙම එකක් නෙමෙයි. මේක ඉතා ඇඩ්වාන්ස්. හරිද? ඉතින් මේ වගේ කෝඩ් එකක් ඔයාලගේ ලෙවල් එකෙන් දැනගන්නවා කියන්නේ ඉතින් ඇත්තටම ඔයාලා ගොඩක් ලොකු ලෙවල් එකකට යනවා. හරිද? මේ එතකොට දැන් සමහර මට පැහැදිලි කරන්න බෑ. මොකද මෙතන තියෙන සමහර කෝඩ්ස් ගොඩක් ඇඩ්වාන්ස්. මට ඒක පැහැදිලි කරන්න බෑ. ඒකත් මට පැහැදිලි කරන්න තේරෙන්නේ ඔයාලගේ ලෙවල් එකෙන්. යක් ඔයාලා මගේ හිතන්නකෝ සාමාන්‍ය යුනිවර්සිටි ලෙවල් එකක වගේ නම් ඉන්නේ. ඔයාලා සාමාන්‍යයෙන් මේකට දාලව බේසික් සමහර දේවල් ඉගෙනගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාලා තාම ස්කූල් ලෙවල් එකේ ඉන්න නිසා ඔයාලගේ තියෙන ඒ මූලික දැනුම මේකට මදි සමහර දේවල් දැනගන්න. හැබැයි මෙහෙමයි ඔයාලගේ බ්‍රේන් කැපැසිටි එක අනුව ඔයාලට මේක තේරුම් ගන්නත් පුළුවන් වෙයි සමහර විට. හරිද? මේ දැන් ලසිත ගත්තොත් එහෙම ලසිතට දෙයක් කිව්වම ශනිකව මට කරලා එවනවා. ඉතින් අර ලසිතයි කවුද තුසලයි ගත්තාම තුසල ඉන්නේ 15ම මට්ටමේ මේ 15 මට්ටමේ නෙමෙයි මේ 15 පන්තියේනේ. හරිද? ඉතින් ඒක නිසා මේ තුසලට අවබෝධයක් නැහැ තාම ලොකුවට ඒ දෙයක් හිතලා කරන්න. හරි ලසිතට පොඩ්ඩක් ඒ ගැන අවබෝධය තියෙනවා. නමුත් ලසිත කරයි අ, දෙපැත්තටම සමබරව මම පොඩ්ඩක් කියලා දෙන්නම්. හරිද? දැන් අපි මුලින්ම මෙතන view code වලට යන්න ඕනේ. හරිද? දැන් මේ view code එකට මේ form එකේ view code දැන් මම මෙතනින් මේ crypto කියන එකේ ඒක දරක් තියලා අනිත් ඒවා ඔක්කොම අයින් කරන්න. මෙන්න මෙතන program එකේ මම මෙතන දාන්නම් මේ මෙතන හදාගත්ත crypto කියන නම. ඒකේ forms වල forms.crypto. හරි. දැන් අපි හදපු එක එහෙමම තියෙනවා. දැන් crypto එකේ අපි ඉස්සලා ගියා view code වලට. දැන් view code වලට ගියාට පස්සේ අපි මුලින් මූලිකව කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේ අපි ඒ ටික ඉස්සල්ලාම කරලා ඉන්න ඕනේ.
අපි මෙන්න මෙතනට මුලින් මේ ඇඩ් කරගන්න ඕනේ කෝඩ් ලයින් එකක් using system dot security පැත්ත යන්නේ මේ security dot cryptography right cryptography ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ constructor එකෙන් පහළට ඇවිල්ලා අපි හදන්න ඕන පොඩි variables ටිකක් හරි මෙන්න මේ විදියට අපි string variable එකෙන් හදනවා zipper data හරි මේක මේ එතන තියෙන මේ zipper data මොනවද මේ shipper කියන ඒ keywords කියලා ඔයාලට පුළුවන් DeepSeek මෙතන deep අපිට ගන්න පුළුවන් Google එකෙන් ඔයාලා ගන්න DeepSeek මේ AI chatbot එක නැත්තම් ChatGPT හරි කමන්නේ නැහැ. දැන් මේක නම් ගොඩක් ලේසි. හරිද? user friendly අපි දිල්ලන දේ ලස්සනට පැහැදිලිව ගෙනලා දෙනවා. ඒකෙන් මේ සමහර codes වල අදහස තේරුම් ගන්න try කරන්න. හරිද? හැම එකක්ම එකින් එක ඇඟිල්ලෙන් එන කියලා දෙන්න හැකියාවක් නැහැ. programming වලදී අපිට keywords ගණනාවක් තියෙනවා. ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න. හරිද? අපි ඊට පස්සේ මෙන්න මෙතනදී array එකක් හදනවා. byte array එකක්. byte වලින් තමයි අපි මේ array එක හදන්නේ. byte අපි arrays ගැන කතා කළා මතක ඇතිනේ නේද? මේ දැන් අමතක වෙන්න බෑ. byte ඊට පස්සේ අපි දානවා මෙතනින් දාමු cheaper byte cheaper bytes තව අපි මේකෙම copy එකක් දාගමු 7ක් දැන් අපි දාමු එතනින් plain byte ඊට පස්සේ අපි තව එකක් මේකේ දාගමු plain byte 2 ඊට පස්සේ plain key plain key right දැන් ඊට පස්සේ අපි මේකේ පහලින් ඔබ්ජෙක්ට් එකක් හදා ගන්නවා මෙන්න මෙහෙම symmetric algorithm මේ symmetric algorithm එකකින් තමයි ළමයි ඔය අපිට algorithm එකකට මේවා pattern හදලා දෙන්නේ හරි DES object හරි object name එක මේ විදිහට හරි දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන අපි මේ array එකක් array list එකක් හදාගත්තා මේ variables විදියට හරිද variables දාලා object එකක් call කරා අපි දැන් ඊළඟට කරන්න යන්නේ මේ මේකේ object name එක call කරන්නත් ඕන හරි කමන්නේ මේක පස්සේ කරමු හරි දැන් අපි encrypt එකට code එක ගමු හරි encrypt button එක ඇතුළට යන්න හරි encrypt button එක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ code එක
මේ ටයිප් කරන්න. හරි. දානු zipper data assign අපි දානවා txt අපි දැම්මා නේද txt මෙතන පොඩි දෙයක් දැනගන්න ඕනේ. දාන්න මෙතන අපි දැම්මේ එන්ක්‍රිප්ට් කරන එක විතරයිනේ. මෙතනට දාන්න ඕන ළමයි අපේ plain text එක. මම මෙතනින් දාන්න මේ text එක simple. හරි simple කියලා දාන්න. ඊට පස්සේ මේකට දානවා මම මේ txt simple text. right. ඊට පස්සේ යනවා මෙන්න මෙතනට මම මෙතන දානවා simple txt simple text. හරිද? dot text. ඊට පස්සේ plain අපි plain byte කියලා එකක් හදාගත්තානේ. plain byte encoding encoder නෙමෙයි encoding encoding plain encoder then encoding එන්න command encoding හරි මේ තියෙන්නේ ලසිත මේ මට කතා කරාද නෑනේ මට මුකුත් ඇහෙන්නේ නෑ ලසිත මේ ස්පීකර් එක නෑ මේ ලසිත කරන්න නම් මේ මොකද්ද මොකද්ද අපේ security එක වැඩි කරගන්න අපේ data කියන්නේ data වල තියෙන security එක වැඩි කරගන්න encryption and decryption මේ software එකක් හදන්න යන්නේ අපි text එකක් දැම්මොත් මේ කොහොමද encrypt වෙන්නේ decrypt කරන්නේ අපි data ටික ආරක්ෂා කරගන්නේ කොහොමද database එක ඇතුළට අපි values දැම්මාම ඒවා කොහොමද encrypt කරන්නේ decrypt කරන්නේ ඒවා ගැන පොඩ්ඩක් කතා කරන්නේ මූලික අඩිය තමයි දැම්මේ data security එක සම්බන්ධව software ඉගෙන ගන්න software එකක් හදනවා වගේම data වල security එකත් අපි දැනගන්න ඕනේ කියන්නේ ඒවත් දෙන්න ඕනේ හරි අපි මොකක් හරි දැන් හිතන්නකෝ ලසිත කොහේ හරි තරගයකට ඉදිරිපත් වෙනවා කියලා software එකක් හදලා එතකොට software එකෙන් දෙන්න පුළුවන් benefits විදියට මෙන්න මේ security එක දෙන්න පුළුවන් ඒ idea එකක් දාගන්න ඕනේ අපිට මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියන එක හරි database එකේ කිසිම value එකක් කිසිම කෙනෙකුට පිටස්තර කිසිම කෙනෙකුට database එක ඇතුළට ගිහිල්ලවත් බලන්න බෑ මොකද ඔක්කොම data යන්නේ encrypt වෙලා කියලා අපිට පුළුවන් කියන්න. ඒතකොට ඒක ලොකු benefit එකක් security එක කියන්නේ security එක පැත්තේ. හරි. ඉතින් මම කොටස් ටිකක් පැහැදිලි කරා. ඒ ටික පොඩ්ඩක් රෙකෝඩ් එකකින් බලන්න පුළුවන් නම් මෙහෙමයි. ඔයාගේ දැන් මොනවා හරි වැඩක් තියෙනවා නම් ඒක කරන්න. මම මේකේ රෙකෝඩ් එක දැන් දාලා තියෙන්නේ. රෙකෝඩ් එක දුන්නාම ඊට පස්සේ බලන්න කැමති නම්. හරි. ඔයා කැමති විදිහකට මේ කරන්න මම රෙකෝඩ් එක දාලා තියෙන්නේ. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනට මම රෙකෝඩ් එක ඉවර කරන්න. හරි. මේකේ පොඩ්ඩක් අර ඇඩ්වාන්ස් කෝඩ්ස් ටිකක් යන්නේ. ඒක නිසා අර එක්ස්ප්ලেইন කර නෙමෙයි මම මේක කරන්නේ. මම ඔයාලට ඉවර වෙලා පැහැදිලි කරන්නම් මොනවාද වගේ දේවල්ද වෙන්නේ කියලා. හරි. සමහර තියෙනවා මේකේ තියෙනවා මේ symmetric algorithm ඔය වගේ keywords එතකොට crypto කියන ඒවා මේ පොඩ්ඩක් අර DeepSeek එකේ පොඩ්ඩක් දාලා බලන්න මේ වගේ තියෙන අර්ථ මොනවද මේ ඒවා ඒ වගේ මොන වගේ දේවල්ද වෙන්නේ කියන එක ඔයාලට එතකොට පැහැදිලි වෙයි ඔය chat GPT එක වගේ පාවිච්චි කරලා මේවා තේරුම් ගන්න පුළුවන් නම් හරිද ඊට පස්සේ get byte
මේක ඇතුලේ දානවා අපි zipper data කියන අර අපි හදාගත්ත මේ variable එක. මේ ඉතින් මේක. මේක ඇතුලේ වෙන දේවල් ඉතින් මේ අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඉතින් මේ කෝඩ් එක line by line read කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. අපිට දැනගන්න ඕනේ මෙන්න මේ zipper data කියන එක විතරයි. හරි. හරි. ඊට පස්සේ අපි plain key කියලා plain key ඊට පස්සේ encoding ASCII අපි ASCII ගේත වලට කියන්නේ ASCII කෝඩ් වලට තමයි මේක කන්වර්ට් කරගන්නේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ASCII කියලා කියන්නේ මොනවද මේ අපි ඉගෙන ගත්තානේ 10 වසරේදී නේද? ASCII කෝඩ් මේ ASCII කෝඩ් වලට තමයි මේක කන්වර්ට් කරගන්නේ. ඉතින් ASCII කෝඩ් වලට කන්වර්ට් කරනවා කියලා කියන්නේ මේ ASCII කෝඩ් වලට නෙමෙයි කන්වර්ට් කරන්නේ. ASCII කෝඩ්ස් තමයි අපි අනිත් පැත්තට වෙන ෆෝමැට් එකකට කන්වර්ට් කරගන්නේ. මේ ASCII කෝඩ් අපි මෙතනදී කරන්නේ මොකක්ද දන්නවද? බයිට් නෙමෙයි හෙක්සාඩෙසිමල් කෝඩ්ස් බවට පරිවර්තනය කරනවා. හරි? පැහැදිලිද? හෙක්සාඩෙසිමල් වලට පරිවර්තනය කරන්නේ. ඒක කරන්න නම් අපි හෙක්සාඩෙසිමල් වලින් තියෙන සංකේත ටික මෙතන දෙන්න ඕනේ. 0 1 2 3 4 5 6 7 8 9 10 දෙන්නේ නැහැ. A B C D E F වෙනකන් අපි දෙනවා. ඊට පස්සේ වහනවා. දැන් මේ කියන්නේ බිඳුවේ ඉඳලා F දක්වා තියෙන ෆෝමැට් එකේ තියෙන සියලුම කැරක්ටර්ස් ටික අරගෙන තමයි මෙතන අපිට ඕන එන්ක්‍රිප්ෂන් එක කරන්නේ. හැබැයි මෙතනට මේ ටික විතරක් නෙමෙයි. මෙතනට ඇඩ් වෙනවා ළමයි. තව මොනවද ඇඩ් වෙන්නේ? මෙතනට symbols එමත් ඇඩ් වෙනවා. හරි. අපි බලමු අපිට output මොන වගේ එයිද කියලා. හරි. ඊට පස්සේ අපි මෙතනට දානවා P prime plane. right. දැන් අපි මෙතන ඊළඟ line එකට මේ යනවා අපි දාමු අපි හදපු symmetric algorithm එකේ object එක දානවා DES OB object dot mod තමයි මෙන්න මේ mod ගැන නම් මම කියලා දෙන්නේ නැහැ. හරිද? මේ mod ගැන ඔයාලා මේ පොඩ්ඩක් follow කරලා බලන්න මොන වගේද කියලා. මොකද මේ mod ගැන කියලා දෙන්න කිව්වොත් එimhe ලොකු theory එකක් ඔයාලට කියලා දෙන්න වෙනවා. හරිද? මේ zipper mod කියලා කියන්නේ මොනවද? zipper mod කියලා කියන්නේ encrypt වෙන methods මේ තියෙන මේ බලන්න මේ මෙතනම කියලා තියෙන ඔක්කොම zipper mod කියන්නේ CBC කියලා කියන්නේ the zipper block chain in mod introduce feedback before each plain text block is encrypted. It is combined with the zipper text of the previous block by a bitwise execute x plus u or operation. හරි මේකේ ලොකු තියරි එකක් ඔයාලට කියලා දෙන්න තියෙනවා. ඒක නිසා මම මේක ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. ඔයාලා පොඩ්ඩක් මේ DeepSeek වගේ AI tool එකක් පාවිච්චි කරලා මේක ගැන පොඩ්ඩක් අවධානය දෙන්න. හරිද? මම මෙතන CBC ගැන ෆෝමැට් එක දෙනවා. ඊට පස්සේ object එක dot අපි දානවා padding ඊට පස්සේ padding mod dot pkc NC නැත්නම් ISO මොන ෆෝමැට් එකකට දෙන්න ඕනේ. ඒ කියන්නේ කියන එක මේ PKCY PKCS7.
හරි. අපි NC එන්ක්‍රිප්ෂන් වෙන මේමයි මේ මොන දේ කරන්නත් කලින් එන්ක්‍රිප්ට් කරන ඒ තියරි එකේ චුට්ටක් අවබෝධය ගන්න. හරිද? එන්ක්‍රිප්ෂන් කියලා කියන එකේ තියරි මේ පැත්ත පොඩ්ඩක් මේ අවබෝධ කරගෙන මේක පටන් ගන්න. මම තියරි පොඩ්ඩක් කරන්නේ නැතුව තමයි මේ කෝඩ් එකට කෙලින්ම යන්නේ. හරි. මම තියරි ඔයාලා රික්වෙස්ට් කරන්න ඔයාලට ඕන නම් මම තියරි කියලා දෙන්නම්. කවුරු හරි ඕන නම් තියරි කියලා දෙන්න කියලා මේ කියන්න. නැත්නම් ඉතින් තියරි ඉගෙන ගන්න ඕන තරම් රිසෝසස් තියෙනවා. මේ AI ඔයාලට දාලා බලන්න මේ එතකොට ඔයාලට ඒ කියන්නේ බ්‍රීෆ්ලි කියලා දෙයි. AI එකෙන් සිංහලෙන් කියලා දෙන්න කිව්වොත් එහෙම සිංහලෙන් කියලා දෙනවා DeepSeek එකේ. හරි. ටෙස්ට් කරලා බලන්න. ඉතින් ඔයාලා මම හිතන්නේ මේ වෙනකොටත් ඒවා කරලා ඇති. හරි. system IO dot memory stream ms ඊට පස්සේ new මේ ඔබ්ජෙක්ට් එකක් හදන්නේ system dot 10 dot memory stream. හරි. memory stream. that's a great picto stream. picto stream cs new crypto stream ms probability dot පොඩයි ළමයි ms ඊට පස්සේ මේ ඔබ්ජෙක්ට් එක කෝල් කරගෙන යන්න ඔබ්ජෙක්ට් නේම් එක cs dot write plain byte. අපි ගත්ත මෙන්න මේ plain byte එක dot plain byte dot length. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක ක්ලෝස් කරන්න ඕනේ. close giver byte ms to array.
අර to string කියන එක string වලට ගන්න නැතුව අපි array එකකට දානවා to array. හරි. ඊපස්සේ ms.close. ඊට පස්සේ අපි ෆයිනල්ම ස්ටෙප් එක විදියට අපි මෙතනට දෙනවා. දැන් මෙතන මෙතන වචනයක් ටයිප් කළාට පස්සේ ඒ වචනේ එන්ක්‍රිප්ට් කරන්න නම් අපි මෙන්න මෙතනට තමයි එන්ක්‍රිප්ට් වෙලා එන්න ඕනේ. අපි උඩ ටයිප් කරන වචනේ මෙතනට එන්න ඕනේ. මේකට මම දීලා තියෙන්නේ නම මේ txt encrypt කියන එක. එතකොට අපි යමු කෝඩ් එකට. මම දෙනවා මෙතනින් txt encrypt.text sign මම කියනවා encode කරන්න. encoding ASCII get string එක අරගෙන චිප බයිට් වලට මොනවද මේ චිප බයිට් සර්ච් කරන්න. හරි. චිප බයිට්ස්. ඒ චිප බයිට් වලට තමයි මේක ගන්නෙ. දැන් බලන්න චිප බයිට් කියන්නේ මොකක්ද කියලා ඔයාලට පෙනෙයි. මේක රන් කළා පස්සේ. නිකන් බලමු ගන්න ටිකක් රන් කළා අපි. මොනවාරි එරර්ස් එනවද දන්නෙත් නැහැ. හරි. බලන්න මම මෙතනින් hello world කියලා දෙන්නම්. ඊළා එන්ක්‍රිප්ට් කරලා බලමු. එන්ක්‍රිප්ට් වෙන්නේ නැහැ. බලමු මොකක්ද ඒක කියලා. ඔබ්ජෙක්ට් එකේ. right. Object reference not set to an instant of an object. right. බලමු මොකක්ද case එක කියලා. හොඳයි ළමයි.
හරි ළමයි. ඔබ්ජෙක්ට් එක මේ empty නේ දීලා තියෙන්නේ. අපි මේ construct එකේ මේ ඔබ්ජෙක්ට් එක කෝල් කරන්න ඕනේ. ගාමු. ම්, හරි පොඩ්ඩයි ඉන්න. මෙදී මේ තමයි UI. දැන් run වෙනවා බලමු. hello world කියලා දීලා encrypt කළොත් මෙදී දැන් මේ hello world කියන එක තමයි මේ විදිහට විකෘති වෙලා අවිල්ලා තියෙන්නේ. දැක්කනේ? දැන් ඔය වෛරස් එහෙම හදනව නේද? ඔයාලා කම්පියුටර් එකේ ෆයිල්ස් එහෙම මේ දැන් මේ හිතන්නකෝ මොකක් හරි ෆයිල් එකක තියෙන ටෙක්ස්ට් ටික අරගෙන ඒ ටෙක්ස්ට් ටික ඔක්කොම මෙන්න මේ විදිහට විකෘති කරනවා. මෙන්න මේ එන්ක්‍රිප්ට් කරලා තමයි කරන්නේ. ඊට පස්සේ අපි ඩික්‍රිප්ට් කරන්න නම් ඩික්‍රිප්ට් කෝඩ් එකක් වෙනවා. අපි දැනට අපිට ඕන විදිහට සරල විදිහට ඩික්‍රිප්ට් කරගමු. සරලම කෝඩ් තියෙනවා මේ ඩික්‍රිප්ට් කරන්න. හරිද? එතකොට ඒ කෝඩ් එක මේ අපි ගාව තිබුණොත් විතරයි ඒක ඩික්‍රිප්ට් කරන්න පුළුවන්. ඒකනේ කට්ටිය කියන්නේ ඔයාට ෆයිල් එකේ එන්ක්‍රිප්ෂන් කෝඩ් එක ඩික්‍රිප්ෂන් කෝඩ් එක ඕන නම් $100ක් $600ක් $1000ක් එහෙම යාගේ ගිණුමට බැර කරන්න කියලා කියන්නේ. හරිද? මෙහෙම දුන්නොත් සෝරි තමයි ඉතින් data ටිකට. ආයි ඩික්‍රිප්ට් කරන්න බෑ. හරි. ෆෝමැට් කරලා අර දත්තවල තියෙන අවශ්‍යතාවය ඉතින් මේ හිතෙන් අතාර ගන්න ඕන. අපි බලමුද ඩික්‍රිප්ට් කෝඩ් එකටත් ගිහිල්ලා. ලසිත හරි නේද? අවුලක් නැහැනේ. දැන් යමු ඩික්‍රිප්ට් එකට. ඩික්‍රිප්ට් එකෙත් system.io dot අපි දාමු memory stream ms1 new system.io memory stream gigabyte crypto stream cs1 අර same object දාන්න එපා. දැන් cs කියලා මෙතන දාලා තියෙනවනේ. මෙතන cs දාන්න එපා. මෙතන cs1 කියලා වෙනම එකකින් යන්න. හරි. new crypto stream ms1 අපි උඩ දාපු memory stream එකේ object name එක call කරන්න. ඊට පස්සේ අර අපි කලින් හදපු මේ object එක තියෙනවනේ මෙන්න මෙතන. හරි. symmetric algorithm එකේ ඒ object එක මෙතන call කරන්න. ඊට පස්සේ dot create decrypt අපි create encrypt කලින් මං හිතන්නේ use කරේ නේ. නෑ use කරේ නෑ. create encrypt
create decrypt අපි decrypt කරන්න නේ යන්නේ. ඊට පස්සේ ප්‍රමාවක් crypto crypto stream mode not read. ඊට පස්සේ ts1 read cheaper byte 0 cheaper bytes dot length. plain byte අපි plain byte එකේ අර කලින් ගත්ත plain byte එක නෙමෙයි දැන් plain byte 2 ගන්නෙ. හරි plain byte 2 අර අපි යදුවේ මේ මෙතන plain byte එකනේ අපි encrypt වලට ගත්තේ. දැන් plain byte 2 කියන එක තමයි ගන්නෙ. මොකද අපි දැන් plain byte එකේ plain byte කියලා කියන්නේ අපි මෙතනට ගත්ත මේ ටෙක්ස්ට් එකනේ. දැන් අපි plain byte 2 එක ගන්න මෙන්න මෙයාව තමයි මෙතන encrypt එකේ තියෙන මේ ටෙක්ස්ට් එක තමයි මෙතනට ගන්න ඕනේ. හරි. ඒකයි අපි දෙවෙනි එක ගන්න. ms1 dot to array. right. cs1 dot class ඊට පස්සේ ms1 dot class. දැන් අපි ගන්න යන්නේ දැන් මේමයි. දැන් මෙතන අපි මෙන්න මේ ටෙක්ස්ට් එකට තමයි මේ ටෙක්ස්ට් බොක්ස් එකට තමයි අපිට ඕනේ මෙන්න මේකේ decryption එක ගන්න. මෙතනට ගිහිල්ලා txt decrypt කියන එක ගන්නවා .text .text assign encoding .ascii .getString ඊට පස්සේ අපි දානවා plain byte 2 අර මං කිව්වේ එක. හරි. ඒ කියන්නේ plain byte 2 කියලා කියන්නේ මෙන්න මේ decrypt එකට තමයි ගන්නෙ. right. ඊට පස්සේ okay. අපි දාමු hello කියලා encrypt කළා මෙතන hello ඒක decrypt කළා මෙන්න මෙහෙම. හරිද? මෙතන පොඩි අවුලක් තියෙනවා. මෙතන මෙන්න මෙතන මෙන්න මේ වගේ garbage value වගේක් ඇවිල්ලා තියෙනවා. හරි. ඒ ටික අපිට වෙනස් කරන්න බෑ. මේ කෝඩ් එක මේ විදිහටම ගන්නෙ නැතුව අපිට ඕන නම් වෙනස් විදිහකට ගන්නත් පුළුවන්. ඔයාලා බලන්න ඔයාලගේ කොහොමද එන්නේ කියලා පොඩ්ඩක් මේක ටයිප් කරාම ඔයාලටත් එනවාද මේ වගේ garbage values? ඒ විදිහමයි. right. හරි. අපි ඊළඟට බලමු මේ garbage values අයින් කරලා කොහොමද ගන්න කියලා. මේ අපිට දැන් මෙතන මම නිකන් සරලම කෝඩ් එකක් ගත්තේ. මට ඕන උනේ decrypt කරන එක විශේෂයෙන්ම decrypt කරන එක නෙමෙයි. මට ඕනේ මෙන්න මේ encrypt කරන එක පෙන්වන්න ඔයාලට.
එන්ක්‍රිප්ෂන් කෝඩ් එක අපි ගාව තියෙනවා නම් අපිට පුළුවන් ඕන තරම් කෝඩ්ස් වර්ග තියෙනවා කෝඩ් කරන විදි තියෙනවා ඩීක්‍රිප්ට් කරලා ඒ ඩීක්‍රිප්ට් ඒ කෝඩ් එකෙන් ඒ තියෙන එන්ක්‍රිප්ට් කෝඩ් එකෙන් ඩීක්‍රිප්ට් එක ගන්න. හරිද? අපි ඒක තව විදියකින් බලමු. මේ අදට මම මෙතනින් නතර කරනවා. ලසිත මම පණිවිඩ වගේක් දුන්නා මුලින්ම මේ ක්ලාස් එක සම්බන්ධව. හරිද? දැන් අපේ ක්ලාස් එකේ දැන් C# වල අවසාන හරියේ ඉන්නේ. දැන් අපි ඊට වඩා C# වල ඉගෙන ගන්න කරන්න දෙයක් නැහැ. තියෙන්නේ රිපෝට්ස්. මම රිපෝට්ස් ලබන සතියේ කරන්නම් මගේ මේ මෙතන ප්‍රොජෙක්ට් එකේ අවුලක් තිබ්බ හින්දා තමයි මේ මට ඒක කරන්න බැරි වුණේ. දැන් මම වෙන PC එකකින් ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ ඒකේ මගේ ප්‍රොජෙක්ට් එක රන් වෙන නිසා ලබන සතියේ මම මේ ඔයාලට බ්‍රහස්පතින්දාට මේ හෝ සිකුරාදාට දවස් දෙකකින් එකක මම මේ ක්ලාස් එක කරනවා. එතකොට ඒකේ මේ මම කියලා දෙන්නම් කොහොමද රිපෝට්ස් ගන්න කියලා අමතරව මේ data search කරන විදිය පැහැදිලි කරලා දෙන්නම්. එතකොට මේ C# ඉවරයි. එතකොට C# ක්ලාස් එකේ දැන් මම ඔයාලට ගොඩාක් C# ගැන දැන් ගොඩාක් ලොකු කාලයක් මම අරගෙන කියලා දුන්නානේ දේවල් ටික. ඔය ටික තමයි ඔයාලා දැන් ඔයා හිතන්නකෝ A levels කරලා ඔයා යනවා මේ කොහෙද මේ කැම්පස් එකකට ICT ඩිග්‍රී එකක් කරන්න. එතකොට ඔයාලට C# කියන සබ්ජෙක්ට් එක හම්බ වෙනවා. එතකොට C# වලදී ඔයා ඔය මම කියලා දීපු තරම්වත් දෙයක් කරන්නේ නැහැ. ඔයාලට එහෙම කරන්නේ නැහැ. හරිද? පොඩි දේවල් ටිකක් තමයි කරන්නේ. සේව් අප්ඩේට් ඩිලීට් එකක් කරනවා. ඔය වගේ දැන් يعني සබ්ජෙක්ට් වල සිලබස් චේන්ජ් වෙලා තියෙන්නේ. නමුත් සිලබස් චේන්ජ් වුණාට කෝඩ් කරන ඒ අදාළ සිස්ටම් එකේ එහෙම වෙනසක් වෙලා නැහැ. ඇඩ්වාන්ස් කෝඩ් කියලා දෙන්නේ. ඒක අපි හොයාගෙන යන්න ඕනේ. නමුත් මම මෙතනදී ඔයාලට ඇඩ්වාන්ස් ගොඩාක් දේවල් කියලා දුන්නා. ඉතින් මේ දැන් ඊළඟට මම ඔයාලට පටන් ගන්න බලාපොරොත්තු වෙනවා මේ Python. හරිද? දැන් මේ C# අපි ඉගෙන ගත්තානේ. අපි කොහොමද මේ පැත්ත AI පැත්තට කන්වර්ට් කරගන්නේ කියන එක. හරි. මම ඒ නිසා Python කියන programming language එක ඊළඟට මම පටන් ගන්නවා තව සති 3කින්. හරිද? මේ මූලිකව මේ ටික මට කරලා ඉන්න ඕන ඉස්සල්ලාම. හරි. මේ ඒ ටික කරලා මම ඊට පස්සේ පටන් ගන්නම්. හරි. ඊට පස්සේ කැමතිද අවුලක් නැද්ද Python? කුසල? හරි. Python කරමු. Python වලත් අර ඉතින් මූලික කෝඩ්ස් ටික දැනගෙන ඉන්න ඕනේ වේරියබල් අනම්මනම් ඔක්කොම ටික. මුලින් ඒ ටික පටන් අරගෙන ඉමීට කරගෙන යමු. හරි. C# වල ඊට පස්සේ මම ඔයාලට ප්‍රොජෙක්ට් එකක් දෙනවා. ලසිත මම ඒක කිව්වේ මුලින්. මේ ප්‍රොජෙක්ට් එකක් දෙනවා. මට මේ ප්‍රොජෙක්ට් එක ඉමීට ඔයාලට පුළුවන් වෙලාවල වලට කරලා මට එවන්න ඕනේ. හරි. ඒ කියන්නේ වැඩි කාලයක් ගන්න එපා. පොඩි එකක් දෙන්නේ. ඒකේ මම දාන්න ඕනේ හැම එකක්ම මම සිංහලෙන් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක හදලා සිංහලෙන් දෙන්නම්. ඒකේ තියෙන හැම අංගයක්ම දාලා මට සොෆ්ට්වෙයාර් එක හදලා දෙන්න. හරිද? මේ එහෙනම් මම මෙතනින් ක්ලාස් එක නතර කරනවා. good night සර්ණයි.